ජ්‍යොතිර්විද්‍යාවට වඩා හස්ත ශාස්ත්‍රයේ සුවිශේෂී වෙන්නේ කොහොමද? අත බලපු ගමන් කියන්න පුළුවන් මේ ෆස්ට් තින් එකක් තියෙනවා. අත බලපු ගමන් කියන්න පුළුවන් මේ අතේ තියෙන මූලික දේ ගන්නවා මනසට. මගේ කටේ දෝෂයක්ද මන් දන්නේ මං කියන එක හරියනවා. මගේ ඇස්සා කටවා වගේ කියලා අම්මලත් කියනවා. බලවත් මිනිස්සු අල්ලලා දුන්නා. හමුදාවේ බ්‍රිගේඩියර්ලා කර්නල්ලා පොලිස් නිලධාරීන් ඒ ව්‍යාපාරේ එකපාරටම එක දවසෙන් කඩා වැටුණා. ඉස්සෙල්ලාම ආවා මෝඩ මිනිස්සු. අත බලන්න. පොතට ප්‍රසිද්ධ වුණේ මන් නිසා. දැන් මේ හෑන්ඩ් එකේ මට අවුරුදු 84ක් නේ. මේ හෑන්ඩ් එක කලර් එක දැක්කොත් ඕනකට කියන්නේ දැන් අවුරුදු 50ක විතර කලර් එකක් තමයි තියෙන්නේ. දෙන්නගෙම අල්ල පරීක්ෂා කරලා කියන්න පුළුවන් ඔබතුමාට මේ විවාහය සාර්ථක වෙනවා නැත්නම් අසාර්ථක වෙනවා. රේඛාවල් තියෙනවා මේ ගෙනියන්න බැරි විවාහ ජීවිත ගෙනියන්න බැලවාගෙන යන්න පුළුවන්. මාස සොෆ්ට් නම් ඉතින් අර නිකන් කාලම් බීලා පැත්තටලා ඉඳගෙන ලෙඩ හදාගෙන ඩයබටික් හදාගෙන එහෙම ඉන්න පුළුවන්. ඒක ස්කිප් කරන කාලෙට. මෙච්චරදී මොනවද බෑ. දෙන්නේ අතර බැඳින්නේ කියන එක බොඩි සෝලන් මයින් රත්තරන් නූලකින් ඔතලා තියෙන්නේ කියලා. ඒක දිහා බලලා කියන්න පුළුවන් මේ ළමයාගේ මෙහෙම ෆියුචර් එක යනවා මයින්ඩ් එක මෙහෙම එන්න ඉඩ තියෙනවා. හිතවතුනි සුබ දවසක් හැමදෙනාම බොහොම ගෞරවයෙන් පිළිගන්නවා අද දවසේදීත්. ඉතින් මේ නාලිකාව වෙනුවෙන් විශේෂ වැඩ කොටසක් කරන්නට අපිට තියෙනවා. ඉතින් ඒ නිසා අද සිට මේ හස්තරේඛා ශාස්ත්‍රය පිළිබඳව කතා කරන්නට අපි ආරම්භයක් ගන්නවා මේ විදිහට. ඉතින් ඔබේ ජීවිතේ විවිධ ප්‍රශ්න ගැටලු තියෙන්නට පුළුවන්. ඔබ ජීවිතේ වැටෙන අවස්ථාවලට ඔබට මුහුණ දෙන්න සිද්ධ වෙන්න පුළුවන්. කොහොම නමුත් තත්වයේ කෙසේ වෙතත් අපි හැමදාමත් ජීවිතේ ශක්තිමත්ව ඉස්සරහට යන්නට අවශ්‍යයි. ඉතින් ජීවිතේ සැලසුම් කරනකොට අපිට හැකියාව තියෙනවා නම් ඉදිරියේදී අපේ ජීවිතේ කොයි විදිහටද ගත වෙන්නේ කියන එක පිළිබඳව ටිකක් කලින් දැනගන්න අපේ ඉදිරි සැලැස්ම අපට විට සකසා ගන්නට හැකි වෙයි. ඉතින් අපේ ජීවිතේ සැලැස්ම කලින් සකසා ගන්න අපට උපකාර වන මේ විද්‍යාවක් තමයි හස්තරේඛා ශාස්ත්‍රය කියලා කියන්නේ. ඉතින් ඒ පිළිබඳව ඔබ දැනුවත් කරන්න නාලිකාව ඇතුළේදී අපි සූදානම් වෙනවා. ඉතින් ප්‍රවීණ හස්තරේඛා ශාස්ත්‍රඥ ගුණරත්න පෙරේරා මහත්මයා එතුමාගේ නාලිකාවේ තමයි අපි මේ කාරණා පිළිබඳව කතා බහ කරන්නේ. එතුමා ඉන්නවා අද දවසේදී මේ කාරණා පිළිබඳව අපට කියලා දෙන්න, ඔබට කියලා දෙන්න. ගුණරත්න මහත්මයා ආයිබෝන් ඔබතුමන්ට බොහොම ගෞරවයෙන් පිළිගන්නවා. ඉතින් ඔබතුමා එක්ක අපි කතා බහ කරලා අපි තීරණය කරගත්තා මේ හස්තරේඛා ශාස්ත්‍රයෙන් කොහොමද මිනිස්සුන්ට සේවයක් කරන්නේ, මිනිස්සුන්ට වැඩක් කරන්නේ කියන කාරණේ පිළිබඳව අපේ නාලිකාව ඇතුලේ පැහැදිලි කරලා දෙන්න. ඉතින් ඒ වගේම තමයි මේ විෂය ගැන හොයන පිරිසකුත් ඉන්නවනේ, මේවා අධ්‍යයනය කරන්න බලාගෙන පිරිසකුත් ඉන්නවා. ඉතින් ඒ හැමදෙනාටම මේ හස්තරේඛා ශාස්ත්‍රය පිළිබඳව යම් අවබෝධයක් ලබා දෙන්න මම හිතන්නේ වසර 50කට 60කට වැඩි අත්දැකීම් එක්ක ඔබතුමා සූදානම්ින් ඉන්නවා. මම හිතන්නේ මේක සුවිශේෂී සම්දිස්ථානයක් බවට පත් වෙයි. මොකද ඔබතුමාත් YouTube නාලිකාවක් ඇතුළේ මේ විදිහට මම හිතන්නේ ප්‍රථම වතාවට වෙන්න ඕන අපි සාකච්ඡාවකට එළඹෙන්නේ. ඉතින් මටත් විශාල ගෞරවයක් ඔබතුමාත් එක්ක මේ විදිහට කතා කරන්න ලැබීම ඔබතුමාගේ නාලිකාව ඇතුළේ. ඉතින් එහෙනම් අපි කතා බහ පටන් ගමු. දැන් අපේ පළවෙනි සාකච්ඡාව නිසා නරඹන පිරිසටත් ඔබතුමා මම දන්නවා විශාල වශයෙන් ඔබතුමාව දන්නවා. විදේශ රටවල විශාල පිරිසක් ඔබතුමාව දන්නවා. නමුත් මේ ඔබතුමාගේ ආරම්භය ගැන පොඩ්ඩක් මේ ශාස්ත්‍රයට යොමු වුණේ කොහොමද කියන එක පිළිබඳව ටිකක් අපි මතක් කරලා ඉස්සරහට කතා කරමු. මම කුඩා කාලේ මට මේ මිනිස්සු දිහා බැලුවහම එක මිනිස්සු එක මොඩල් එකට ඉන්නවා. ඔව්. දුප්පත් පොහොසත් එහෙම තියෙනවා එක විදිහට. ඉතින් මට හිත ගියා මේ ජ්‍යොතිෂ ශාස්ත්‍රයට. අපි මේ බොහොම දුප්පත් මිනිස්සු පොඩි කාලේ දුෂ්කර ජීවිතයක් ගත කරේ දෙමාපියෝ. ඉතින් මේ ප්‍රශ්න කොටකුත් තිබුණා. ඉතින් මේ මං කල්පනා කරුවා මේ මනුෂ්‍යයන්ගේ ජීවිතේ එක විදිහට යන්නේ මොකද කියලා බලන්න. ධනවතුන් ඉන්නවා, දුප්පතුන් ඉන්නවා, රෝග හැදිච්ච මිනිස්සු ඉන්නවා, කකුල් අතපය කපපු මිනිස්සු ඉන්නවා. අරම ගොඩක් තියෙනවා. ඉතින් මං ජ්‍යොතිෂ ශාස්ත්‍රය පොඩ හදාරන්න පටන් ගත්තා. හදාරන්න පටන් ගත්තාම මට පොත් හම්බුණා. මේ බොහොම හිඟයි පොත් දැනුත් හිඟයි ඒ කාලේ තියෙන ඉංග්‍රීසි පොත් අයක් හම්බුණා. ඒකෙන් මට හිතුණා මේ පාම් රීඩින් නැත්නම් හස්තරේඛා ශාස්ත්‍රය හොඳයි කියලා. ඊට පස්සේ ඉතින් ඒක බැලුවා. ඒවල පොත්වල තියෙනවා දැන් හස්තරේඛා ශාස්ත්‍රය ගොඩනැගිලා තියෙන්නේ මේ වෛද්‍ය විද්‍යාව අනුව. ඔව්. බයොලොජිකල් සයිඩ් එකෙන් තමයි හස්තරේඛා ශාස්ත්‍රය තියෙන්නේ. පොත් ලියලා තියෙන්නේ හුඟක් දුරට ඇමරිකන්, එංගලන්ත, ජර්මන් වෛද්‍යවරු තමයි හුඟක් දුරට ලියලා තියෙන්නේ. කවුරුත් හිතන්නේ ඒක. නමුත් මේ ඉතින් පොඩි කාලේ ඉතින් ඒව බල අපේ යාළුවන්ගේ අත් බලන්න පටන් ගත්තා. මට ඇති අවුරුදු 5ක් විතර එතකොට. ඔව්. ඉන්ට්‍රස්ට් ඒ කාලේ ඉතින් අපි යාළුවන්ගේ අපි කොල්ලෝ කියලා කියන්නේ බලනවා මෙහෙම තියනවා, මෙහෙම තියනවා, රේඛා මෙහෙම තියනවා, මෙහෙම තියනවා කියලා.
ඔහොම බලයි නෝට ඉතින් ටිකක් කල් යනකොට මට මේ සම්බන්ධ විශේෂ ඥානයක් ආවා. මේ පාම් රීඩින් කරන්න ලේසියෙන් බෑ, විශේෂ ඥානයක් තියෙන්න ඕනේ. ඒක හැම කෙනෙකුටම කරන්න බෑ. ඒක ඇඟේ තියෙන්න ඕනේ. ඉතින් මං ඉතින් ඔහොම කරගෙන යනකොට ඉතින් මට හුඟක් දෙනෙක් අත බලලා මොනවා හරි කියන්න කියලා කියනවා. මම රසාවකසෙන් කරන්නේ නැහැ ඒ කාලේ. මට එතකොට අවුරුදු 20ක් විතර වගේ. gradually improve වෙලා. ඒ කියන්නේ පත පොතෙන් විතරද දැනුම ලබා ගත්තේ නැත්නම් නෑ පත පොතෙන් ගත්ත දැනුම අත් බලලා තිනවා කොහොම හරි දසදහස් ගාණක් මේ වෙනකොට. ඔව්. මේ ලෝකයේ මිනිසුන්ගේ ඔක ගැම ශාස්ත්‍රයක් කියන්නේ එකකට එකක් වෙනස්. දැන් ඔයාගේ අතේ බැලුවොත් ඔයාගේ අතයි මගේ අතේ අරයාගේ අතයි වෙනස්. හරිද? ඒ වෙනස් තියෙන්නේ. ඒක වෛද්‍ය විද්‍යාවේ කොහොමද දැන් නියපොත්තු පිටපැත්ත අල්ල පැත්ත රෝස පාට තියෙනවා කළු පාට. අපි අහලා තියෙන රැඟිලි සලකුණු විතරයි වෙනස් කියලානේ. ඔව් ඇඟිලි සලකුණු වෙනස්. ඔව්. ෆ්‍රැන්සිස් ගල්ටන් කියන කෙනෙක් තමයි ඒක මම හිතන්නේ හොයාගත්තේ ඇඟිලි සලකුණු. ඉතින් කොහොම හරි මේ මට හරියට නම මතක නැහැ යන්තම් මතක තියෙනවා. ඊට පස්සේ ඉතින් මේ ඕව බලලා නියපොත්තු අත බලලා මේ රේඛ දිහා බලලා ඉතින් යාළුවන්ට කියලා ඔහොම මම ග්‍රැජුවලි ඉම්ප්‍රූව් කරගත්තා මේ ශාස්ත්‍රය. ශාස්ත්‍රය ඉම්ප්‍රූව් කරගෙන මම රසාවක් වශයෙන් කරේ නෑ මම වෙන රසාවක් කරේ. කළා ඉතින් ඔහොම කරගෙන ඉතින් මගේ ඇඟේම තියෙනවා මේක. ඒ අතර මම ජ්‍යොතිෂ ශාස්ත්‍රය හැදෑරුවා. දෙකම හැදෑරුවා. ඒ කියන්නේ ඔබතුමා තනියමද අධ්‍යයනය කරේ? ඔව් මට ගුරුවරුනේ. ගුරුවරයෙක් නේද? මට ගුරුවරු. පොත්පත් තමයි ගුරුවරු. ඔහොම කරගෙන ඇවිල්ලා ඉතින් මම විවාහ වෙලා වගකීම් රාශියකුත් අරගෙන ඉදිරියට ආව බොහොම දුෂ්කර ගමන. අරගෙන ඇවිල්ලා මේ ඉතින් මට දන්න මිනිස්සු කේන්දර හදන්න දෙනවා. ඉතින් බොහොම අඩු ගාණක් ගන්නේ. රුපියල් 2ක් 3ක්. ඒ දවස්වල කොයි කාලේ වගේද මතකද? මට දැන් ඒජ් එක කෙලින් කියනවා. ඒජ් එක 84යිනේ. මට දැන් අවුරුදු 25 කාල සීමාවෙලා තමයි ඒවා ආවේ. ඉතින් මේ මට තිබුණා මේ මගේ කටේ දෝෂයක්ද මන් දන්නේ මං කියන එක හරියනවා වගේ ඇස්සා කටවා වගේ කියලා අම්මලත් කියනවා. මේ කිව්වොත් මෙහෙම තමයි කියලා. ඒකත් ඉතින් මට උපයෝගී වුණා. ඒක සයිකික් වෙන්න පුළුවන්. එහෙම උපයෝගී වෙලා ඉතින් මෙහෙම කරගෙන ඇවිල්ලා ප්‍රැක්ටිස් කරේ නෑ ශාස්ත්‍රය. ශාස්ත්‍රය ප්‍රැක්ටිස් කරන ඉගෙනගෙන තියෙනවා. හොම ඉතින් අවුරුදු 50ක් විතර ආවා. ප්‍රින්ට් සීන ඕන තරම් ප්‍රින්ට් ගන්නවා. ඉතින් බලනවා මේ පාම් ප්‍රින්ට් මේ වගේ ප්‍රින්ට් තියෙනවනේ. මේ වගේ ප්‍රින්ට් තියෙනවනේ. ඒ කියන්නේ මේ ඇඟිලි සලකුණු පරීක්ෂා කරන්න නායගේ ප්‍රින්ට් තියෙනවනේ. ඉතින් බලලා අවුරුදු මට ඉතින් දැන් වගකීම් රාශියක් තියෙන ආර්ථිකය අමාරුයි. මට හම්බුණා මේ ශාස්ත්‍රය ඉන්ට්‍රෙස්ට් කරන හමුදා මේජර්වරයෙක් ඒ කාලේ. යුද හමුදාවේ. එයා මේක මම වෙන රසාවක් කරේ. නමුත් එයා මේක නිතරම ඉන්ට්‍රෙස්ට් වෙලා මගෙන් අත බලන්න ඕනි කිව්වා. ඉතින් මම එයාට ප්‍රෙඩික්ෂන් දෙනවා. ඊට පස්සේ එයා තමයි මාව නම් කළා ගත්තේ. එතකොට ඉන්සර්ජන් ටයිම් එක. යුද්ධ මේක. ඉතින් එයා මට ලොකු බලවත් මිනිස්සු අල්ලලා දුන්නා. හමුදාවේ බ්‍රිගේඩියර්ලා කර්නල්ලා පොලිස් නිලධාරීන් ව්‍යාපාරිකයෝ අරම හරියට මුණ ගැසලා දුන්නා. මං ඉතින් ටිකක් මට දැන් සල්ලිත් හම්බ වෙනවා ටිකක්. මං ගෙවල් වල ගිහිල්ලා තමයි කිව්වේ. මම යනවා ලොක්කෙක්ගේ ගෙදරට. ඉතින් මිස්ටර් පෙරලා බලන්න කියනවා මේ කොහොමද කියලා. ඉතින් ෆැමිලි එක බලනවා කේන්දරයක් ගොඩනක් දෙනවා. ඔහොම ඉතින් මට සාමාන්‍ය ගාණක් ඉතින් දෙනවා. ඔහොම ඇවිල්ලා ඉතින් මම ව්‍යාපාරයක් කරගෙන හිටියේ. එතකොට මගේ ළමයි ලොකුයි. අවුරුදු 18 20. ඒ ව්‍යාපාරය එකපාරටම එක දවසෙන් කඩා වැටුණා. ඊට ඉස්සෙල්ලා මම දැම්ම පොඩි දැන්වීමක් මේ සුභසිත පත්තරේ ඔබගේ ජීවිත කතාව අත්ලේ සටහන් වී ඇත කියලා දැම්මා. දෙකෙන් පස්සේ හමු වෙන්න පුළුවන් කියලා. අර ව්‍යාපාරේ බිඳ වැටුණාට පස්සේ මං ඊට පස්සේ සුමාන ඉඳලාම දැන් දෙකෙන් පස්සේ හම්බෙන්න ඕනේ කිව්වනේ. ඉස්සෙල්ලාම ආවා මෝඩ මිනිස්සෙක් අත බලන්න. ඉතින් යාගේ අත මං දාන මොඩල් එකට අප්සෙට් මොඩල් එකක්. මං ඉතින් යාට කිව්වා විස්තර. ඊට පස්සේ දෙවෙනි දවසේ ආවා ඒ වගේ මෝඩෙක්. දුර පළාතක. මෝඩෙක් කියන්නේ ඉතින් දැනුම නැහැ. කොහොම එලා ඊට පස්සේ ව්‍යාපාරයෙන් බිඳ වැටුණාම මේ මං ඇඩ්වර්ටයිස්මන්ට් එකක් දැම්මා උදේ 8 ඉඳලා 5 වෙනකම් හම්බෙන්න පුළුවන්. ඉතින් සෝගාල සෙනගෙන්න පටන් ගත්තා. ඕගාල සෙනගන්න පටන් ගත්තා මේ මං ගොතටු ගමේ තමයි කරේ. ගොතටු ප්‍රසිද්ධ වුණේ මන්දිසයි. ඉතින් අර හමුදාවේ ලොකු නිලධාරීන් එන්න පටන් ගත්තා. හමුදා වාහන එන්න පටන් ගත්තා. හොම් කෙරුවා.
ඊට පස්සේ ඉතින් මම මේක දිගටම ප්‍රැක්ටිස් කරන්න ආවා. ඔව් දැන් අද වෙනකොට මං හිතන්නේ එතකොට අවුරුදු 60ක් ඔව් 60ක් විතර තමයි. අවුරුදු 60ක් මේ පොත ලිව්වේ අවුරුදු 40ක අවුරුදු හිතන්නේ අවුරුදු 40ක මේ අත්දැකීම් අන්තිලේ කියවෙන ජීවන කතාව ජීවිත කතාව. මේ මං හිතන්නේ සමහර විට ඔබ මේ පොත අරගෙන බලලත් ඇති ඔබට මේ පිළිබඳව යම් අවබෝධයක් ලබා ගන්නත් පුළුවන් ඇති මං හිතන්නේ මේ ඉගෙන ගන්න කෙනෙකුට මේක ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා උන්නත් මහත්මයා නේද? ඔව්. ඉතින් කොහොම හරි මේ ඉතින් මම ප්‍රසිද්ධ වෙන්න පටන් ගත්තා. මම සල්ලි හම්බෙන්න පටන් ගත්තා ප්‍රසිද්ධ වෙන්න පටන් ගත්තා 2005 විතර කාලේ මම මාසේ ලක්ෂයක් විතර හම්බ කරනවා. හැමදාම මට සෙනගෙන උදේ ඉඳලා හැන්ද වෙනවා. ඉතින් මගේ හොරොස්කෝප් එක අනුව ඒ කාලේ මට උඩට යන කාලයක්. කොහොම හරි ඉතින් මේ අද මේ තත්ත්වයට ඇවිල්ලා තිනවා. අනිවාර්යයෙන්ම. ඉතින් ඒ නිසාම ඒ සුවිශේෂී භාවය නිසාම තමයි අපිත් ඔබතුමාව හොයාගෙන මුණ ගැහෙන්න ඇවිල්ලා මේ විදිහට මේ ශාස්ත්‍රයෙන් වැඩක් ගන්න පුළුවන් කියන එක පිළිබඳව ඔබට ජීවිතේ යම් ප්‍රශ්නයක් ගැටලුවක් තියෙනවා නම් ඒ දේවල් හරි හැටි පරීක්ෂා කරගෙන මෙතුමාලව පරීක්ෂා කරගෙන ඔබේ ජීවිතේ ඉස්සරහට සකසා ගන්න පුළුවන් කියන කාරණේ ඔබට පැහැදිලි කරන්නට තමයි අපි මේ පැටසටහන අරගෙන ආවේ. ඉතින් ඔබේ අදහසුත් අපිට කියන්න පුළුවන් ඔබට යම් ප්‍රශ්නයක් ගැටලුවක් තියෙනවා නම් මම හිතන්නේ මම සිහිපත් කරන්නම් මේ පේන දුරකථන අංක වලට කතා කරලා එතුමාව සම්බන්ධ කරගන්න තිරේදිස් වෙන දුරකථන අංක වලට කතා කරලා එතුමාව සම්බන්ධ කරගන්නත් ඔබට හැකියාව තියෙනවා කියන කාරණාවත් අපි සිහිපත් කරන්න ඕනේ. ඉතින් මේ අපි හස්තරේඛා ශාස්ත්‍රය පිළිබඳව තමයි විශේෂයෙන්ම මේ වැඩසටහනේ කතා කරන්නේ. අපි ඉදිරියේදී තව වැඩසටහන් වලදී මම හිතන්නේ අපේ ජ්‍යොතිෂ විද්‍යාව පිළිබඳවත් කතා බහ කරන්න පුළුවන්. මේ ගුණරත්න මහත්මයා මම කැමතියි දැන් දැනගන්න සාමාන්‍යයෙන් කොහොමද ඔබතුමාට දැනෙන්නේ මිනිස්සු හස්තරේඛා ශාස්ත්‍රයට යොමු වීම පිළිබඳව උනන්දුවක් තියනවද නැත්නම් ජ්‍යොතිර්විද්‍යාවටද වැඩි උනන්දුවක් තියෙන්නේ? ජ්‍යොතිර්විද්‍යාව නම් ඉතින් ඔය මේ උපන් වෙලාව අරගෙන longitude latitude බලලා ලංකාවේ හෝ පිටරට බලලා මේ ඇල්මනකක් නැත්නම් මේ ලිතක් අරගෙන දන්න මිනිහට කේන්දරය හදන්න පුළුවන්. කේන්දරය හදලා බලන්න පුළුවන්. ඒක බොරු කියනව නෙමෙයි මම. ඒක සත්‍යවල තියෙනවා. නමුත් අතේ ඊට වැඩිය තියෙනවා. අනේකයි. ඒ ජ්‍යොතිර්විද්‍යාවට වඩා හස්තර ශාස්ත්‍රයේ සුවිශේෂී වෙන්නේ කොහොමද? අපිට ඊට වඩා දෙයක් මේක ගන්න පුළුවන්. මේ ශාස්ත්‍රය නම් ප්‍රැක්ටිස් කරන්න ඕනේ. ඒක ඇඟේ තියෙන්නත් ඕනේ, අවංකව කරන්නත් ඕනේ. අත බලපු ගමන් කියන්න පුළුවන් මේ ෆස්ට් තින් එකක් තියෙනවා. අත බලපු ගමන් කියන්න පුළුවන් මේ අතේ තියෙන මූලික දේ ගන්නවා මනසට. මේකේ මොකෝ ෆැමිලි ලයිෆ් එක අප්සෙට් යනවා කියලා. ඒක මනසට මූලිකව ගන්නවා. අරගෙන ඊට පස්සේ අනිත් ඒවා ආදේශ කරනවා ආර්ථික පැත්ත අරවා මියා සතුරු කරදර ලිටිගේෂන් නඩු හබ වගේ එනවා නම් ඒවා ආදේශ කරනවා. ඉතින් මේ වගේ වැඩසටහනක නම් හස්තරේඛා කියන්න බෑ. ඉතින් මේ හස්තරේඛා කියනවා නම් මේ අතේ සිස්ටම් එක අතේ හැඩතල නියපොතු හැම එහෙම තියෙනවා. දැන් මේ හෑන්ඩ් එකේ මට අවුරුදු 84ක් නේ. ඔව්. මේ හෑන්ඩ් එකේ කලර් එක දැක්කොත් ඕනකට කියන්නේ දැන් අවුරුදු 50ක විතර කලර් එකක් තමයි තියෙන්නේ. පැහැදිලිවම ඔව්. මේ හෑන්ඩ් එකේ. මේ හෑන්ඩ් එකේ තියෙන අවුරුදු 50ක විතර මට දැන් අවුරුදු 84යි. ඉතින් මේ වගේ හෑන්ඩ් එක මේ ලයින්ස් ගොඩක් තිබුණා මේ හෑන්ඩ් එකක් තියෙන ඔය දැන් ඔයගේ අත යූත් තරුණයිනේ. ඒ කලර් එක හොඳයි. මෙහෙම තියෙනවා නම් ඒ මිනිස්සයාගේ අත බැලුවොත් කියන්න පුළුවන් මෙයා සපවත් ජීවිතයක් ගෙවනවා කියලා. ඒක තියෙන මගේ බ්‍රේන් එකේ ඉඳලා එන බ්ලඩ් සර්කියුලේෂන් එකත් එක්ක ක්ලීන් වෙලා එන මට කරදර තිබුණා මගේ සපත ලයිෆ් එකක් තියනවා කියලා කියන්න පුළුවන් මේ රෝස පාට අතක් තියෙනවා. මේක තව ප්‍රභේද ගොඩක් තියෙනවා. මේක මේ මස 6යි දැන් මේක මස 6යි. මස 6 නම් ඉතින් බර දරාගෙන යන්න පුළුවන්. මස සොෆ්ට් නම් ඉතින් අර නිකන් කාලම් බීලා පැත්තටලා ඉඳගෙන ලෙඩ හදාගෙන ඩයබටික් එකක් හදාගෙන එහෙම ඉන්න පුළුවන්. හෑන්ඩ් එක දැක්කම එහෙම කියන්න පුළුවන්. රේඛා කරන්නේ අනිවාර්යෙන් දැන් ඔබතුමාගෙන් හස්ත රේඛා පරීක්ෂා කරන්න එන කෙනෙකුට මම හිතන්නේ සම්පූර්ණ ජීවිත කතාව සහ අනාගතයේ සිද්ධ වෙන දේවල් පිළිබඳව යම් අවබෝධයක් හොඳින්ම ලබා ගන්න පුළුවන්. ඒකේ විශේෂ දේවල් කියලා තියෙනවා. මිනිස්සු මැරෙනවා කියලා මැරෙන හැටි, කැන්සර් හැදෙන හැටි මට හම්බුනේ හුඟක් දුරට සමාජයේ ඉහළ මිනිස්සු. ඒ මිනිස්සුන් ඕඩර් කරන්න බෑ ලේසියෙන්. ඒගොල්ලෝ එඩියුකේටඩ් අය. ඉතින් මේ සාමාන්‍ය මිනිස්සුන්ට කියනවාගේ බොරු කියලා මේක ගන්න බෑ. ඒ මිනිස්සුන් කොහොමද මිස්ටර් පෙරා මේක වෙන්නේ මේක වෙන්නේ කියලා කියනවා. ඉතින් ඒ පාම් රීඩින් වල විශේෂ දේ ඒක තමයි. ඒක ඉතින් දිග කාල සීමාවක් හදාගන්න ඕන ඒක දැනගන්න.
ඉතින් මං කැමති ඔබතුමාගෙන් තව දැනගන්න දැන් ඔය විදිහට සාමාන්‍යයෙන් ඔබතුමා කියලා තියෙන දේවල් ගැන පොඩ්ඩක් අපි කතා කරමු. දැන් කෙනෙක්ගේ අතක් බලලා දැන් අත්දැකීම් ඇතිනේ ඔබතුමාට. දැන් මිනිස්සු මුණ ගැහිලා තියෙනවා බොහෝ පිරිසක්, ඒක ගණන් කරන්න බැරි තරම් පිරිසක්. සාමාන්‍යයෙන් මොන වගේ කාරණාද ඔබතුමා කියලා තියෙන විශේෂ දේවල්? දැන් සාමාන්‍යයෙන් මිය යන දවස අපිට එහෙම මැරෙන දවස් බොහෝ විට කියන්නේ මැරෙන්ඩ එන පාදක කියනවා මොනවද මේක මේ කියලා. ඉතින් මේ සමහර මාර්ක්ස් ඇටෙනවා කැන්සර් හැදෙනවා මැරුණා. දැන් මට ඕන තරම් ස්ටෝරිස් තියෙනවා කියන්න. ඒව වැටුනොත් මනුස්සයාට දැන් මෙහෙම තියෙනවා නම් මේ දැන් කියනවා තියරියක් මේ කියන්නේ. මේක ලයින් එකක් කියලා හිතන්න. මේක දිගේ ඔය බොඩි එකේ ඉලෙක්ට්‍රික් කරන්ට් එක වගේ බ්‍රේන් එකේ ඉලෙක්ට්‍රික් කරන්ට් එක මේ ලයින්ස් වලට වැටලා තියෙන වෛද්‍ය විද්‍යාවක ඒකනේ. දැන් මෙහෙම තියෙනකොට රේඛාවක් මෙහෙම වුණොත් මෙතනින් කරන්ට් එක ස්කිප් කරන්න බෑ. ඔව් ඔව්. මෙන්න තියෙනවා කරන්ට් එක ස්කිප් කරන්න බෑනේ. එතකොට මෙන්න මෙතන ලොකු වයිඩ් ගැප් එකක් තියෙනවා. එතකොට ඉතින් ඒ ලයිෆ් ලයින් එක නම් මිනිහා මැරෙනවා. හෙඩ් ලයින් එක නම් මිනිහා මැරෙනවා. මෙහෙම තිබුණොත් ස්කිප් කරනවා. මෙච්චර පොඩ්ඩක් ගැප් එකක් තියෙනවා ස්කිප් කරනවා කරන්ට් එක. මෙච්චර තිබුණොත් බෑ. තව තියෙනවා ලයිෆ් මෙන්න මෙහෙම තියෙනවා. මෙන්න මෙහෙම එකයි මෙහෙම එකයි. ඔන්න ඔය විදියට. මේ ලයින් එක උඩට ගියා ඒකම අනික් යාල පල්ලයට ආවා. මුකුත් කරන්න බෑ ස්කිප් කරන්න බෑ. එහෙම මට හම්බෙලා තියෙනවා. ඔපරේෂන් කළා ඔපරේෂන් තියටර් එකේ වියානවලදී ඔපරේෂන් කරපු තියටර් එකේ මහත්තයෙක් මම හම්බෙන්න ආපු. වියාන ගිහිල්ලා. වියාන එකේ නෝන හිටියේ මලා ඔපරේෂන් තියටර් එකේ මලා. කැන්සර් මාර්ක්ස් තියෙනවා මේ කැන්සර් මාර්ක්ස් තියෙනවා මම ප්‍රෙඩික්ට් කරලා තියෙනවා. ලොකු ව්‍යාපාරිකගේ කන්ස්ට්‍රක්ෂන් එයාගේ කන්ස්ට්‍රක්ෂන් කරන කන්ට්‍රැක්ටර් කෙනෙක් මම හම්බෙලා තියෙනවා. මම කව දම්සර අවුරුදු 35ක විතර තමයි මේ ලයිෆ් එක යන්නේ. ඔයාගේ කැන්සර් එකක් තියෙනවා මේ බලන්න කියලා. ඉතින් අවුරුදු 35 එනකොට එයා මේ එංගලන්ත ඉන්දියා ඇපොලෝ ගිහිල්ලා හොඳ කරලා ආවා. අවුරුදු 35 පාටියකුත් දාලා තිනවා. ඊට පස්සේ මම යා හම්බෙන්න ආවා. මං කිව්වා නෑ සයින් එක තාම තියෙනවා. තම්සේ ඩෙත් එක මං එහෙම කියනවා තම්සේ පරිස්සම් වෙනවා. මම ඩෙත් එක කියන්නේ නෑ. අවුරුදු 35 මලා. ඒ වගේ අර ප්‍රබල විදිහටම අපි කියනවාට තක්කේටම කියන්න පුළුවන්. හිතේ තියෙන දේවල් තදින්ම ඇවිල්ලා තියෙන දේවල් මට පොඩි කාලේ ඉඳලා මතක තියෙනවා ඔක්කොම බින්දෙන් එකෙන් එක. එයාගේ නෝනා ආවා මේ අවුරුදු ගානකට පස්සේ මම අත බලලා කිව්වා ඔය මහත්තයා මැරලා තියෙනවා සෙකන්ඩ් රිලේෂන්ෂිප් එක යනවා නේද කිව්වා. ඔව් මහත්තයා මලා මිස් පෙරලා තමයි කිව්වේ අපේ මහත්තයා අහවලා කියලා කිව්වා. එහෙම ගොඩක් තියෙනවා. දැන් මහත්තයා දැන් ගොඩක් වෙලාවට තියෙන ප්‍රධාන ප්‍රශ්නයක් මේ විවාහය සම්බන්ධයෙන් ඔක විවාහය ගැන කියන්න ගියත් එහෙම ඕන තරම් කියන්න පුළුවන්. විවාහය ගැන ඕන තරම් කියනවා. විවාහයේ ස්වභාවය ස්පෙෂලි කතා කරනවා. මම ඒකට හුඟක් දෙනෙක් මම හම්බෙනවා ලිංගික ජීවිතය ගැන මම ස්පෙෂලි කතා කරනවා ඕපන්. මට සભ્ય විදිහට නම් ඒව කතා කරන්න අමාරුයි. ලිංගික ජීවිතය හොඳට කතා කරනවා දෙන්නෙක් අතර යන ඒ සම්බන්ධය. ඔව් සම්බන්ධය. ඔය ලිංගික ජීවිතය බිඳ වැටෙනොත් ඉතින් අනිත් ආර්ථික තත්ත්වය ඔක්කොම බිඳ වැටෙනවනේ. දෙන්නෙක්ගේ අතර තියෙන ඕක එක විද්‍යාඥයෙක් ලියලා තියෙනවා ඕක මේ දෙන්නෙක් අතර බැඳීම කියන එක බොඩි සෝල් ඇන්ඩ් මයින්ඩ් රත්තරන් නූලකින් ඔතලා තියෙන්නේ කියලා. ඒක මිනිස්සුන්ට තේරුන්නේ නැතුණා. නමුත් ඒකේ ඇත්තක් තියෙනවා. ඒ දෙන්නගේ කායික මානසික බැඳීම තිබුණොත් තමයි කොච්චර ආර්ථික දුර්වලතා තිබුණත් නැතන් පෞල් ජීවිතේ හරියට ගෙනියන්න පුළුවන් වෙන්නේ. එතෙන්දී සෙක්ෂුවල් බොන්ඩේජ් එක ඕන වෙන. අතට රේඛාවල් වැටෙනවා සෙක්ෂුවලි ඈත් වෙන, සෙක්ෂුවලි ඩිස්කන්ටන්ට් වෙන ඈත් වෙන පොතපතට ගැලිලා ඉන්න. ඒගොල්ලන් ලිංගික ජීවිතේ එක විදිහට තියෙනවා. ඔබ එකක් කියලා කියන්න බෑ. එහෙම තියෙනවා. ඉතින් සාමාන්‍යයෙන් දැන් විවාහයක් දෙදරා යන්න හේතු සාමාන්‍යයෙන් කෙනෙකුගේ අතේ බැලුවම දැන් අපි තුමු අලුතෙන් විවාහ වෙන්න දෙන්නෙක් ඉන්නවා. ඔබතුමා මුණ ගැහෙන්න ඇවිල්ලා දෙන්නගෙම අල්ල පරීක්ෂා කරලා කියන්න පුළුවන් ද ඔබතුමාට මේ විවාහය සාර්ථක වෙනවා නැත්නම් අසාර්ථක වෙනවා? හුඟක් කියන්න පුළුවන්. ස්ත්‍රීන්ගේ තමයි හුඟක් දුරට ඒක වැටෙන්නේ. ස්ත්‍රීන් මේ පෞල් ජීවිතේ බර දරාගෙන යනවානේ ඔක්කොම. ඒගොල්ලන්ගේ හුඟක් වැටෙනවා. රේඛාවල් තියෙනවා මේ ගෙනියන්න බැරි විවාහ ජීවිත ගෙනියන්න බැරි මානසික දැන් ඕන කෙනෙකුට මානසික රේඛාව කියලා තියෙනවා හෙඩ්ලයින් එක කියලා. ඒ හෙඩ්ලයින් එක හරියට තියනවා නම් තමයි ඒ හෙඩ්ලයින් එකේ ප්‍රභේද තියෙනවා. ඒ ප්‍රභේද තියෙන විදිහට හෙඩ්ලයින් එක හරියට ගෙනියන්න හොඳට මනස ගෙනියන්න පුළුවන් නම් උගත් දුරට කොච්චර බාධකාවක් පෞල් ජීවිත ගෙනියනවා. විවිධ හේතු නිසා. ඉතින් ඕකේ ගොඩාක් තියෙනවා. ගොඩක් කතා කරන් තියෙනවා. අනිවාර්යයෙන්ම ඉතින් බොහොම
සංකීර්ණ විෂයක් අත්දැකීම් එක්ක තව එකක් කියන්න ඔය සෞඛ්‍ය නැත්තම් මුකුත් කරන්න බෑ. පැහැදිලිවම. සෞඛ්‍ය නැත්තම් මුකුත් කරන්න බෑ. සෞඛ්‍ය හොඳට තියෙන්න ඕනේ. ඒ කියන්නේ සෞඛ්‍ය සම්බන්ධයෙන්ුත් කොහොමද ඉස්සරහට අසනීප වෙනවද නැත්නම් නිරෝගීමත්ව ඉන්නවද කියන එක ඒකේ සෞඛ්‍ය හොඳ නම් ඉස්සලම් බලන්නේ සෞඛ්‍ය. ඉස්සලම් බලන්නේ සෞඛ්‍ය ඊළඟට මානසික තත්ත්වය. ඊට පස්සේ මිනිහට කරේජ් එක තියනවාද ඉදිරියට යන්න. ඒව බලනවා හෑන්ඩ් එක. බලලා ඒ සම්පූර්ණ මේක අරන් තමයි කියන්නේ දැන් ඕක හුඟක් කිරිත් කාරා සීනිත් තිබුණාට තේක හැදෙන්නේ නැහනේ. උණු වතුර ඕනෙමයි. ඒ උණු වතුර ස්ට්‍රෙන්ත් එක අරවා ඔක්කොම එකතු වෙලා තමයි හෑන්ඩ් එකේ මේ පියන්නේ යා මනුෂ්‍ය ජීවන ගමනේ යනවාද කියලා කියන්නේ. අතේ ඉතින් අත බැලුවාම ඒක ප්‍රැක්ටිස් කළා කියන එක නම් තමයි කියන්න පුළුවන්. දැන් මගේ අතේ මේ කලර් එක හොඳයිනේ. මට අවුරුදු 85ක් නේ. හරිද? එතකොට මම තාම දවසක් එක්සර්සයිස් කරනවා. මට විවිධ දුෂ්කරතාවල් තියෙනවා. ඒ වුණාම මම පරතරාගෙන ඉස්සරහට යනවා. එක්සර්සයිස් කරනවා, කෑම හදා ගන්නවා, මේ ගෙදර දොර බලනවා, ළමයි වැඩ. ඉතින් මේ තියෙන සිස්ටම් එක නිසා තමයි. දැන් මගේ දෙකට මේ අද්දුරවල තියෙන හුඟක් දෙනෙක්ගේ. අනිවාර්යෙන්. දෙන්න හැදිලා අරවා මේ වෙලාව පැත්තකටලා ඉන්නවා. මං එහෙම නැහැ. මම දැන් මේ වයසේදී මම මේ වගේ එකක් කරනවා. අනිවාර්යෙන්. මං හිතන්නේ ඔබතුමාගේ වයසේ කෙනෙක් YouTube එකේ මේ විදිහේ වැඩසටහනක් කරනවා කියන එක අපිට හරි හිතා ගන්නත් බෑ. ඔව් ඉතින් ඒක වෙන කෙනෙක් නැතුවත් සමහරවිට මෙච්චර වයස ගිහිල්ලා මේ විදිහට හොඳින් වෙන්න පුළුවන්. නිරෝගීමත්ව ඉන්න. ඉතින් බොහොම මේ අපි සුබපතන ඔබතුමාට ඉස්සරහටත් මේ වගේ වැඩ කටයුතු සිදු කරගෙන යන්න. ඉතින් ඒ වගේම තමයි සාමාන්‍යයෙන් මම කැමති ඔබතුමාගෙන් දැනගන්න දැන් වයස අවුරුදු අපි හිතමුකෝ ඉපදිලා මාස 2 3 4 5 වගේ දරුවෙක් ඔබතුමා ළඟට ගෙනාවොත් එහෙම කියන්න පුළුවන්ද පොඩි අයට සාමාන්‍ය වයස පොඩියෙන් ඉහළ අයටද කියන්නේ? හෑන්ඩ් එක පොඩි ඒගොල්ලන් මෙහෙමයි. ඔව්. බෑම් මේ දැන් රෝස පාට යන්ත. පොඩි ඒගොල්ලන්ගෙත් අත රෝස පාට. කාගෙන් හරි ඩිපෙන්ඩ් වෙන්නේ. අම්මා තාත්තා කන්න බොන්න දීලා අවු යන්නේ නැතුව මේ කරගෙන යනවා. එතකොට ඒගොල්ලන් සපත් කියලා දන්නවා. අම්මලා තාත්තලා බලන්නේ කොහොමද? ඔව්. ඒක දිහා බලලා කියන්න පුළුවන් මේ ළමයාගේ මෙහෙම ෆියුචර් එක යනවා, මයින්ඩ් එක මෙහෙම එන්න ඉඩ තියෙනවා. සෞඛ්‍ය ගැටලු අරවා මේ කියන්න පුළුවන්. ඔව්. ගයිඩ්ලයින්ස් දෙන්න පුළුවන්. හරි. ඉතින් ගුණරත්න මහත්මයා අපි පළවෙනි වැඩසටහන අවසන් කරන මොහොතට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් අපි මේ කෙටියෙන් කතා කරේ මේ සංක්ෂිප්තව කතා කරේ මේ හස්තරේඛා ශාස්ත්‍රය ඇතුලේ ඔබේ ජීවිතය සම්බන්ධයෙන් මොනවද තුමාට කතා කරන්න පුළුවන්, ඔබට කියන්න පුළුවන් කියන කාරණා සම්බන්ධයෙන්. ඉතින් අවසාන වශයෙන් මම කැමති නරඹන පිරිසට ඔබතුමාට යමක් කියන්න තියෙනවා නම් කොහොමද ඔබතුමා වෙත කෙනෙක් යොමු වුණොත් මොන වගේ සේවාවක්ද ලබා ගන්න? මේකයි. නරඹන්නන්ට කියන්න පුළුවන් මගෙන් සේවයක් ගන්න ඕන නම්, මගෙන් දැනුමක් ගන්න ඕන නම් ජීවිතය කියන්නේ පුදුම දෙයක් නේ. ජීවිතය කියන්නේ පුදුම දෙයක්. මේ ඒකේ හරි කෙනෙක් ගාවට කියලා අල්ප මාත්‍රාවක් හරි දැනගත්තොත් ජීවිතේ මෙහෙමයි කියලා ඒක යට වටනවා. සමහරවිට නෑ. මොකද මේ ශාස්ත්‍රය සමහර ඒගොල්ලෝ විනෝදයට කරන එකක් නේ. මේක විනෝදයට කරන්නේ නෑ. මේක හරියටම කරන්නේ. මගේ මේකක් තියෙනවා. මම මිස්ලීඩ් කරන්නේ නෑ මිනිස්සු. මේ ඔයාගේ අතේ තියෙන මේකයි. එයා මේ මට කොත්තු රොටියක් කියලා කොත්තු රොටිය දෙන්න බෑ. මං එයාට වෙන එකක් දෙන්න. මොකද ඔයාලට කොත්තු රොටි දෙන්න බෑ. ඔයා ඉල්ලන දේ මට දෙන්න බෑ. ඔයාලා යන පැත්තට මැස්ස ගහන්න බෑ. ඒක නිසා එයාගේ අතේ තියෙන රියල් මීනින් එක මම දෙනවා. එයා කැමති වුණොත් අකමැති වුණොත්. ඒකනේ අවශ්‍ය වෙන්නේ නේද? අනිවාර්යයෙන්. ඔව්. ඒක අවශ්‍යයි. ඔව්. ඉතින් එහෙනම් බොහොම ස්තුතියි ඔබතුමාට. අපි තව ඉස්සරහට තව වැඩසටහන් වලින් සම්බන්ධ වෙන්න බලාපොරොත්තු වෙනවා. මොකද කාල වේලාවත් එක්ක අපි මේ වැඩසටහන අවසන් කරන්න අවශ්‍යයි. ඉතින් හස්තරේඛා ශාස්ත්‍රඥ ගුණරත්න පෙරේරා මහත්මයාත් එක්ක කතා කරේ. ඉතින් අපි ඉස්සරහට තව වැඩසටහන් වලින් සම්බන්ධ වෙමු. ඉතින් ඔබට සිහිපත් කරන්න අවශ්‍යයි නැවතත් මේ තිරේ දිස් වෙන දුරකථන අංක වලට කතා කරලා තුමාව සම්බන්ධ කරගන්න ඔබට හැකියාව තියෙනවා. ඉතින් ගුණරත්න මහත්මයා එහෙනම් බොහොම ස්තුතියි ඔබතුමාට. අපි ආයිබෝන් කියලා සමුදෙනවා. අපි නැවත මුණ ගැහිලා කතා බහ කරමු. ඉතින් අපි ආරාධනා කරන හැමදාමත් අපේ නාලිකාවත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නේ. නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්නත් ඔබ අමතක කරන්න එපා. කමෙන්ට් එකක් දාන්න. අපි ඉස්සරහට තව කතා කරන්න අවශ්‍ය වෙන්නේ මොන කාරණාද කියන එක සම්බන්ධයෙන් ඔබට කමෙන්ට් එකක් දාලා යම් ප්‍රශ්නයක් විමසනවා නම් අපි ගුණරත්න මහත්මයා සූදානම් වෙන්නේ මේ ප්‍රශ්න වලටත් පිළිතුරු ලබා දෙන්න වැඩසටහන තුලදීම. එහෙනම් අපි ඉක්මනින්ම තව වැඩසටහනකින් හමු වෙන බලාපොරොත්තු වෙන සමු ගන්නවා. සියලු දෙනාටම යහපත් හෙට දවසක්.